මුලින්ම කරන්න ඕන iPhone එක use කරන්න App Store එකට ගිහිල්ලා VN Video Editor කියලා search කරගන්න ඕන. search කරගෙන මුලින්ම එනවා ඔයාලා බලන්න VN Video Editor කියලා application එක. මම කලින් මේ application එක download කරලා තියෙන එකකින්ද මම මේක දැනට open කරගන්නවා. ඊට පස්සේ open කරගෙන ඉවරලා ඔයා බලන්න මෙතන upgrade to VN Pro the unlock the unlimited project. ඔයාට මේ app එක ගත්ත වෙලාව ඉඳන් ඔයාට project 100ක් හදන්න පුළුවන්. හැබැයි ඔයාට unlimited project හදන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන් මේක pro version එක ගන්නවා. ඒ වුණා pro version එක මොනවද? ඔයාට project 100ක් හදන්න පුළුවන් හොඳටම වැඩි එක. ඊට පස්සේ වීඩියෝ එක තමයි base කරගන්නේ. ඊට පස්සේ වීඩියෝ base කරගෙන මම මගේ app එක ඇතුළට ගිහලා මෙන්න මේ වගේ මම අවශ්‍ය වීඩියෝ එක select කරගන්නවා. select කරගෙන ඉවරලා මේ විදිහට app එක ඇතුළට ඇවිල්ලා ඉවරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ ඔරිජිනල් සයිස් එකද ඉතින් TikTok වලට Instagram වලට YouTube වලට ඒ අවශ්‍ය ඔයාට කැමති ඕන විදිහක සයිස් එකක් දීලා HDR කියන්නේ සාමාන්‍යයෙන් වීඩියෝ එක highlight කරනවා කියන එකට ඔය ඔයාට 30 50ට කියලා තියෙන්නේ ඒ තියෙන්නේ FPS ඒ කියන්නේ frame rate එක. සාමාන්‍යයෙන් smooth වීඩියෝ එකක් ගන්න ඕන නම් frame rate එක 60ට තමයි අරගෙන යනවා. මේ වගේ play button එක අපිට මෙච්චර පොඩි next කරන්න පුළුවන්. ඒ වගේ ඊළඟ next video මම next video එක මෙතන දාලා නැහැ. ඒ වගේ මෙන්න මෙතන මේකෙන් කරන්නේ ඔයා මොනවාරි හදලා දෙයක් තියෙනවා නම් හදපු දෙයක් තියෙනවා නම් ඔයාලා මේක lock කරලා තියන්න පුළුවන්. හදිස්සියවත් ඔයාලා අත ගෑවිලා වුණත් එහෙට මෙහෙට වෙලා වීඩියෝ එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මෙතනින් ඒක lock කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම එතනින් කළා full වීඩියෝ එකක් අරගෙන ඔයා edit කරපු එක පොඩ්ඩක් ඔයාලට බලන්න පුළුවන්. ඉන්දුගේ මෙච්චර පොඩි කිව්වට මම හිතුවේ බලන්න පුළුවන්. ඒ වගේම ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් ගිහලා ඔයාට audio track එකක් මෙතන add කරගන්න පුළුවන්. ඔයාට extract කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ gallery එකේ මොකක් හරි ඔයාගේ file එකක තියෙන දේක් ඔයාට මෙන්න මේ විදිහට මේකට add කරගන්න පුළුවන්. ඔයා කැමති recording එකක් කරගෙන වෙන්න පුළුවන්. මොකක් හරි music එකක් වෙන්න පුළුවන්. ඒක ඔයාට මේක open කරගෙන මේක app එක ඇතුළට ගෙනල්ලා ඉවරලා මෙතන use දුන්නාන් පස්සේ ඔතනට එනවා. ඊට පස්සේ එතන volume එක වැඩි කරගන්න. ඊට පස්සේ audio එක අඩු වෙලා තියෙද්දි වැඩි වෙන්න. ඊට පස්සේ වැඩි වෙලා තියෙද්දි අඩු වෙන්න. ඒ කියන්නේ audio එක අවසන් වෙද්දි volume එක වැඩි කරන්න හැම setting එකක්ම මෙතන තියෙනවා. ඊට පස්සේ audio එක add කරගන්න. add කරගෙන ඉවර වෙලා අපිට පුළුවන් මේක play වෙන විදිහ මේ විතර බලා ගන්න. ඒ වගේම ඊට පස්සේ කරන්න තියෙන්නේ අපිට පුළුවන් මෙතන ඒක settings යනවා ඊපස්සේ replace කරන්න පුළුවන්. replace කරනවා කියන්නේ ඒ audio එක වෙනුවට එතනට වෙනම audio එකක් replace කරනවා කියන එක. ඒ වගේ මෙතන internet එකේ අපිට කැමති dynamic pop ඕනම එකක් ඔයගෙ ඔතන download කරගන්න තියෙනවා. download කරගෙනලා ඔයාලට ඔතනට වීඩියෝ එකට add කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අතන ඔප්ෂන් වලට ගියාම අතර කලින් කිව්වා වගේ වොලියුම් එක වැඩි කරගන්න. ඊට පස්සේ සවුන්ඩ් එක අඩු වෙලා තියෙද්දි පොඩ වැඩි වෙලා ස්ටේබල් වෙලා ගන්න ඔඩියෝ එක යන මේ විදිහට ඊට පස්සේ ඔඩියෝ එක ඉවර වෙද්දිත් එහෙමයි ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අතනින් අපිට සිලෙක්ට් කරගෙන ඉවරලා ඒක එතන මේ විදිහට ඔප්ෂන් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තා පුළුවන් මෙතන ටෙක්ස්ට් ෆයිල් එකක් ඇඩ් කරගන්න. ටෙක්ස්ට් ෆයිල් එකක් ඇඩ් කරගෙන අපිට add the heading ඒ කියන්නේ අපිට කැමති විදිහකට අපිට කැමති විදිහකට එතන හදාගන්න පුළුවන් වෙන විදිහට අපිට කැමති ටයිප් කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එතනට කලර් එකක් ඇඩ් කරන්න පුළුවන්. ප්‍රොන්ට් එක මොන වගේද තියෙන්න ඕනේ කියලා ඇඩ් කරන්න පුළුවන්. කලර් එකේ කොච්චර ත්‍රිවිධතාවයක් තියෙන්න ඕනද ඊට පස්සේ මේ දේවල් අපිට කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඊපස්සේ ටෙක්ස්ට් ෆයිල් එකක් අපිට ඇඩ් කරගෙන අපිට වීඩියෝ එක ඇඩ් ඕන තැන ඇඩ් වෙන්න ඕන තැනට ඒ වගේ මෙන්න මේ විදිහට ෆ්‍රොන්ට් එක වලට වෙනස් කරගන්නත් පුළුවන්. ෆ්‍රොන්ට් එක වෙනස් කරගන්න ෆ්‍රොන්ට් එක සයිස් එක වෙනස් කරගන්න කැමති ෆ්‍රොන්ට් එකක් දාගන්න ඒ ඕන දෙයක් මෙතන ඒ setting එක ඒ ටෙක්ස්ට් ෆයිල් එකට ටච් කරාන් පස්සේ ඊට පස්සේ මෙන්න වගේ අපිට සේරම කැපිටල් අකුරු වලින් තියෙන්න ඕනද ඊට පස්සේ කැපිටල් ලා සිම්පල් වෙන්න ඕනද සිම්පල් වලින් විතරයි තියෙන්න ඕන ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට ටෙම්ප්ලේට් එකක් ගන්න පුළුවන් මෙන්න මේක කොහොමද තියෙන්න ඕන කියන ටෙම්ප්ලේට් මේ හැම දෙයක්ම මේක ඔයාලට කැමති ටෙම්ප්ලේට් එකක් මෙතනට ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන මොෂන් එකක් ඕන නම් මොෂන් එක ඔයාලට එතන සිලෙක්ට් කරලා ඉවර වෙලා ඔයාලට කැමති මොෂන් එකක් උඩින් පල්ලෙහාට යනවද පැත්තෙන් යනවද ඔයාලට කැමති ඕන විදිහකට ඒක හදාගන්න මේකේ හැකියාව තියෙනවා. VN app එක කියන්නේ මාර ස්මූත් වැඩ කරන්න පුළුවන් සුපිරිම ගණේ සුපිරිම app එකක් ඇප්ලිකේෂන් එකක් බලන්න. ඊට පස්සේ මේක අපිට පුළුවන් ඒක ලොක් කරලා තියන්න. කියන්නේ අදිසත් අපිට අත වැදිලා වුණත් ඒකේ හැඩ මෙහාට වෙලා අපි හදපු දේ වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ලොක් කරලා තියන්න පුළුවන්. මේ වගේම ඩුප්ලිකේට් ෆයිල් ඕන තරම් අරගන්න පුළුවන්. ඒ කියන්නේ එකම ටෙක්ස්ට් එකකින් ඔයාලට ගොඩක් ඕන නම් ඔයාලට මේක ඕන තැනකට මූව් කරලා ඉවරලා ඔයාලට තැන් වලට ගෙනියන්නත් පුළුවන්. මේ වගේම එතනදී ඔයාලා ඩුප්ලිකේට් ගත්තේ ඔයාලට කැමති ඕන විදිහකට ඩිලීට් කරලා දාන්නත් පුළුවන්.
ඊට පස්සේ පුළුවන් ඔයාට මෙන්න මේ විදියට වගේ ගැලරි එකේ තියෙන ඕනම දෙයක් මෙතන ඉන්සර්ට් කරගන්න ෆොටෝ එකක් ඕනම දෙයක් ෆ්‍රොන්ට් එකක් මේ මම ෆ්‍රොන්ට් එකක් තමයි මම මෙතන ගත්තේ සිංහල ෆ්‍රොන්ට් එකක් කියන එක. ඒ ෆ්‍රොන්ට් එක අරගත්තේ මේක වෙනම මෙතඩ් එකක්. මේක සිංහල ටයිපින් කරගන්න බැරි වීඩියෝ එකට සිංහල ටයිපින් දාගන්න බැරි අයට කරපු වීඩියෝ එකක්. මේ වීඩියෝ එක මගේ වෙනම channel එකේ වෙනම තියෙනවා. ඔයාට ඒ ගිහිල්ලා ඔයාට සිංහල ෆ්‍රොන්ට් එකක් කොහොමද මේකට දාගන්නේ වීඩියෝ එකට කොහොමද දාගන්නේ කියන එක ඔයාට දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ මේක සයිස් එක වෙනස් කරගන්න. ඊට පස්සේ මේකට මොෂන් එකක් ඇඩ් කරන්න කොහොමද මේක එන්න ඕන කියන එකට ඔයාට මේකේ අවස්ථාවක් දීලා තියෙනවා. අර ටෙක්ස්ට් ෆයිල් එක වගේම තමයි වෙනසක් නෑ. ෆොටෝස් වලටත් එකම ඒ වගේම ඉෆෙක්ට් එක තියෙනවා. එකම විදියට තියෙනවා. හරිම සරලයි ඔයාට කරන්න තේරෙනවා සහ ගොඩක් සරල විදියට තමයි මේ ඇප්ලිකේෂන් එක වැඩ කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අර මේන් වීඩියෝ එක ඇතුළට අපිට තවත් වීඩියෝ ඇඩ් කරන්න පුළුවන්. ඒක පහලින් අර ප්ලස් මාක් එක තියෙන තැනින් තමයි. ඊට පස්සේ මේ වගේ අපිට වීඩියෝ එක එහාට මෙහාට ගෙනියන්නත් පුළුවන්. අපිට කැමති තැනකින් අපිට ගෙනියලා තියන්න පුළුවන්. අවස්ථාවක් මේ ඇප්ලිකේෂන් එක අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපි කරපු දෙයක් වැරදි නම් අපිට පුළුවන් ඒක පිටිපස්සට වගේ ඉස්සරහට ගිහිල්ලා අපි කරපු දේ පස්සට ගන්න, කරපු දේ ඉස්සරහට ගන්න. ඒක හරියන්නේ නැත්නම් ඊට පස්සේ අපි ෆිල්ටර්ස් වලට ගිහිල්ලා අපිට කැමති ෆිල්ටර් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මෙතන create session, aesthetic, season, film අපිට කැමතිම ඕනම විදිය ගොඩාක් හිතාගන්න බැරි තරම් විදිය මෙතන ෆිල්ටර්ස් තියෙනවා. ඒ වගේම ඉන්සෙන්ටිව් ටිකත් ඒක වෙනස් කරගැනීමේ හැකියාව දීලා තියෙනවා අපිට. ඊට පස්සේ ඒකේ අපිට ෆිල්ටර්ස් වල ඔය තියෙන ඉන්ටෙන්සිටි එක වෙනස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා ඔයාගේ සම්පූර්ණ වීඩියෝ එකේ කොච්චර තියෙනවද හරියටම ටයිම් එක දාලා ඒක කපා ගන්න පුළුවන්. ඊට පස්සේ effects වලට ගිහිල්ලා එතනින් අපිට වීඩියෝ එක කැරකිලා එනවද කොහෙන් හරි එනවද කීකර motion එකක් මේකට දෙන්න පුළුවන්. දැන් මේක spin 2 කියන version එක තමයි මෙතනට ඒ effect එක තමයි දීලා තියෙන්නේ. ඊපස්සේ ඒක අපිට hardware shift කරලා කොතනද අපිට වීඩියෝ එකේ මේක වෙන්න ඕන කියන එක ඒ හැම දෙයක්ම මෙතන දීලා තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මේක ස්ප්ලිට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එක අපිට කැමති ඕනම තැනකින් මෙහෙම කපලා දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කපලා එතන එනෝනේ ප්ලස් මාක් එකක් එනවා. ප්ලස් මාක් එකේ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකට එන්ටර් වෙන්න ඕන කැරකිලාද මොන වගේ දේද මොකක් හරි අර ඉෆෙක්ට් එකකින් එක මොෂන් එකකින් කොහොමද වෙනස් වෙන්න ඕන කියන එක අපිට එතන ප්ලස් මාක් එකෙන් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න අපිට ස්පීඩ් එක වෙනස් කරන්න. ඊට පස්සේ ස්පීඩ් එක වෙනස් කරනකොට ඔන්න වගේ ස්පීඩ් එක අපිට කැමති ඕන විදිහකට වෙනස් කරගන්නවා වගේ මෙන්න මේ වගේ එක ඉෆෙක්ට්ස් ස්පීඩ් එක යන්න ඕන විදිහ අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ වැඩි වෙලා ආය අඩු වෙලා ආය වැඩි වෙලා ආය අඩු වෙලා ස්ථාවර ගානකට එන අර සාමාන්‍ය තත්ත්වය කියන්නේ වැඩි වෙනවා ආයි වැඩි වෙනවා ඊට පස්සේ ආය අඩු වෙනවා ඊට පස්සේ ආයි වැඩි වෙනවා. එහෙම අපිට හදා ගන්න පුළුවන්. වැඩි වෙනවා ආයි අඩු වෙනවා ආයි හරි තියෙන ගානින් යනවා. ඒ වගේ එක එක අපිට විදියට ඒකේ අපිට කර්ව්ස් අපිට දීලා තියෙනවා කැමති විදිහට හදාගන්න. ඊපස්සේ රෙගියුලර් ඒ කියන්නේ කෙලින්ම දෙගුණකින්ද තුන්ගුණකින්ද හතරගුණකින්ද පස්ගුණකින්ද 10 ගුණකින්ද ඕන විදියකින් මේකේ වේගය වැඩි කරන්න අපිට පුළුවන්. ස්පීඩ් එක වැඩි වෙන්න ඕන තැන් තියෙනවා අපිට වීඩියෝ එක මේ විදිහට වැඩි කරන්න ඕන. ඊට පස්සේ වොලියුම් එක 100 නම් 1000 දක්වා අපිට වැඩි කරනවා. يعني දස ගුණයකින් වීඩියෝ එකේ වොලියුම් එක වැඩි කරගැනීමේ හැකියාව අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට රේට් කියලා කියන්නේ වීඩියෝ එක හරි ඔඩියෝ එක හරි සද්දය අඩු වෙලා දීවිලා පොඩ වැටලා ලස්සනට එන්ටර් වෙන විදියටත් වීඩියෝ එකේ අවසානයේ මෙහෙම අඩු වෙලා යන විදියටත් සද්දය අඩු වෙලා යන විදියටත් හදන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ අපිට රේෂියෝ එක මම මේක කලිනුත් කිව්වා TikTok වලට Instagram වලට YouTube වලට ඒ අදාළ විදියට අප්ලෝඩ් කරන්න ඒ වගේ තැන් වලට නම් ඔයාලට අදාළ විදියට වීඩියෝ එක ඔයාලට ඒ රේෂියෝ එකට ගන්න පුළුවන්. ඒ වගේම ඔගේ රොටේට් කරන්නත් පුළුවන්. ඒක මම කලිනුත් කිව්වා. ඊට පස්සේ මම මේ බොහොම කෙටියෙන් කියන්නේ ඉක්මනටම ඊට පස්සේ මේක රොටේට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඉර එකක් විදියට ඒ කියන්නේ වීරුකින් බලුවොත් පස්සේ අපිට අනිත් පැත්ත ඇරලා පේන්නේ ඕනම දෙයක්. අන්න ඒ වගේ ඒ ඔප්ෂන් ටිකක් දීලා දෙන්නේ. මම සරල ඔප්ෂන් මම මේ සරල දේවල් ටික තමයි මේකේ මම ඔයාලට ඉස්සෙල්ලාම දෙන්නේ. මේකේ ඇතුලේ තියෙන ගොඩක් ඩීප් ලෙවල් එකේ තියෙන ගොඩක් ට්‍රික්ස් තියෙනවා. මේක ප්‍රොෆෙෂනල් වීඩියෝ හදන්න පුළුවන් තැනක් මේක. ඒ වගේ ඇප් එකක් මම ඒවට අදාළ වීඩියෝ එකත් මම ඉස්සරහට ගෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට බෝඩ් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට බොඳ කරගන්න වීඩියෝ එක බ්ලර් කරගන්න ඕන නම් අපිට ඒකටත් ඔප්ෂන් එකක් මේ ඇප් එක ඇතුලේ දීලා තියෙනවා. මේ වගේ vertical ඊට පස්සේ horizontal base ඊට පස්සේ අදාළ පොයින්ට් එකකට විතරක් බ්ලර් වෙන්න ඕන නම් ඒකටත් යාලා ක්‍රමයක් දීලා තියෙනවා. ටාගට් පොයින්ට් එකක් දෙනවා. එතන විතරක් පේන තියලා අනිත් එක බොඳ වෙන විදිහේ වෙන අප්පල මම මේක දැක්කේ නෑ කොහොමත්. අන්න ඒ වගේ ඔප්ෂන් එකකුත් මේකේ දීලා තියෙනවා. ඊට පස්සේ තව ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා.
මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම එච්චර දුරට යන්නේ නැහැ. තව ඔයාලට කියනවනම් මෙන්න මේ වගේ අපිට ෆොටෝ එකක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. මම ආයෙ ෆොටෝ එකක් ඇඩ් කරගෙන බෙන්නනවා මෙතනට. මෙහෙම ඇඩ් කරගෙන ඉවරලා අපිට පුළුවන් මේ වගේ ඒකේ දිග පළල වෙනස් කරගන්න කොච්චර දෙන්න ඕන. ඊට පස්සේ ආයෙමත් ඒක මෝෂන් එක වෙනස් කරගන්න විදිය, ලොක් කරගන්න විදිය මම ඔයාලට පායි මෙන්න පායි නැවත මතක් කරනවා. පායි ඩුප්ලිකේට් එකක් ගන්න විදිය, ඩුප්ලිකේට් එක අපිට මූව් කරගන්න පුළුවන් එහාට මෙහාට අපිට කැමති ඕනම තැනකට. ඊට පස්සේ අපිට පුළුවන් ඒවා ඩිලීට් කරලා දාන්නත් පුළුවන්. ඒ වගේ තමයි මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ වැඩ වෙන්නේ. ඊට පස්සේ බලමු දැන් අපි හදපු වීඩියෝ එක ඊළඟට අවසානට මේක අපි අවසානම කරන්නේ මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න. අපි එක්ස්පෝර්ට් කරගන්නකොට මේකේ අපිට 2K 4K HD ඕන මේකින් දීලා තියෙනවා. CapCut එක නම් මේ වැඩේ කරන්න බෑ. CapCut එකේ 2K කරන්නත් අපිට Pro version එක ඉල්ලනවා. මේක එහෙම නෑ. මේක අපිට දීලා තියෙනවා. frame rate එක වෙනස් කරගන්න පුළුවන්, average bit rate එක වෙනස් කරගන්න පුළුවන්. average bit rate එක නම් ගොඩක් megabyte ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඒක ගොඩක් quality video එකක් ගන්න ඕන නම් ඔයාලට එහෙම YouTube එකට upload කරන්න කෙනෙක් නම් ඔයාලට මේ විදිහට ගන්න මේකේ අවස්ථාව දීලා තියෙනවා. මොකද ඔයාලට වීඩියෝ 100ක් හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න වගේ අපිට export කරගන්න පුළුවන්. ඕක දැන් කෙලින්ම වැටෙන gallery එකට බලමු අපි වීඩියෝ මොන වගේද කියලා. subscribe කරගෙන අපේ channel එකට ඇවිල්ලා කරන විදිය බලා ගන්න. මම දැක්කද මේ වීඩියෝ එක තියෙන විදිය තමයි ඒක තියෙන්නේ. එහෙනම් මම නිකම්ම හදපු වීඩියෝ එකක් මේක එච්චර ඒ ගැන හිතන්නේ නැහැ. මම ඔයාලට මේක ඇතුලේ තියෙන්න ඕන විදිය තමයි පෙන්වන්නේ. දැන් ඔන්න මම හදපු වීඩියෝ එකක් ඔන්න මම හදපු වීඩියෝ එකක් ඔන්න ඔතන තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. මම ඒක වේගෙ වැඩි කරලා තියෙන එච්චර හිතන්න එපා. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා විතරක්. ඔයගේ ලස්සනට ඔයාලට වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් කියලා මට ෂෝ කරලා කියන්න පුළුවන්. එච්චර හොඳ ඇප් එකක් තමයි මේ VN ඇප් එක කියලා කියන්නේ.